ආයුබෝවන් සූර්ය ජ්‍යොතිෂ සේවයෙන් දවසේ ලග්න පලාපල නරඹන මගේ channel එකේ නරඹන හැමදාම සුපුරුදු අය මේ කොටස දන්නවා. නමුත් අලුතෙන් සහභාගී වෙන අයට මේ ඊටාම වැදගත් වේවි කියලා හිතනවා. දවසේ ලග්න පලාපල නැරඹීමේ මගේ channel එක හරහා නැලබීමේ ඇති වැදගත්කම කුමක්ද? මෙය ඔබට ඊටාම වැදගත් වෙන්නේ ඔබගේ ලග්නය තියෙන අය ලෝකේ විශාල පිරිසක් ඉන්නවා. නමුත් මේ විශාල පිරිසට දවසේ ලග්න පලාපල මම විතරක් නෙවෙයි කවුරු කිව්වත් ඒ කියන පලාපලය එම ලග්නයට හැමෝටම එක වගේ වෙන්නේ නැහැ. මොකද අසුබ මහදසාවල් යන අයට අසුබ ප්‍රතිඵලත් සුබ මහදසාවන් යන අයට සුබ ප්‍රතිඵලත් සහ තමන්ගේ ග්‍රහ පිහිටීම් අනුව පලාපලය වෙනස් වෙනවා. නමුත් මේ දවසේ ලග්න පලාපලය මගෙන් නැරඹීමෙන් ඔබට ලැබෙන වාසි මොකක්ද? මම ඔබට හෙට දිනේදී ඔබගේ දවසේ ලග්න පලාපලය පැහැදිලි කිරීම පෙර දින සවස 6:12ට YouTube සඳහා අප්ලෝඩ් කරනවා. පෙර දිනේ හවස ඔබ ඒ නැරඹීමෙන් පසු දින තමන්ගේ සුබ දෙයක්ද තමන්ට වෙන්න තියෙන්නේ අසුබ දෙයක්ද වෙන්න තියෙන්නේ කියන එක ගැන ඔබට බලන්න පුළුවන්. ඊට පස්සේ මම ඔබට ජය අංකය පැහැදිලි කරනවා, සුබ වර්ණය පැහැදිලි කරනවා, සුබ දිශාව පැහැදිලි කරනවා එදිනෙදා දවසේ. අසුබ ඵල ගෙන දෙන අයට අසුබ මහදසා අතුරුදසා යන අයට මම මේවට පිළියම් කියලා දෙනවා. එයින් ඔබට හෙට දිනේදී අසුබ ඵලය අඩු කරගෙන ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්නත් සුබ ප්‍රතිඵලය තව තවත් වැඩි දියුණු කරගන්නත් මේ පැහැදිලි කිරීම ඊටාම ඔබට වැදගත් වෙනවා. ඒක නිසා මේ මුල් කොටස මේ විනාඩි 2 මුල් කොටස මම හැමදාම මගේ පැහැදිලි කිරීමට යොමු කරනවා. මොකද අලුතින් එන අයට මේ දේ දැන ගැනීම සඳහා. ඉතින් අපි දැන් බලමු අද දවසේ ලග්න පලාපලය එකින් එක පැහැදිලි කිරීම සම්බන්ධව. 2026 තුන්වෙනි මාසයේ 15 වන දින පොදු ලග්න පලාපල සම්බන්ධ බලමු. ඉර උදාව උදේ 6:17ට ඉර බැසීම හවස 6:21ට. රාහු කාලය නව වැඩක් ආරම්භ කරන්නට යනවා නම් ඔබ රාහු කාලයේ මගහැරගෙන කරගන්න. ඔබ ආරම්භ කර තියෙන වැඩක් ඔබ එදිනදා කරන වැඩක් නම් ඔබට එය රාහු කාලයේ මගහැරගෙන කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් දහවල් රාහු කාලය ගත්තාම 4:51 සිට 6:21 දක්වා කාලය තුල යෙදෙනවා. රාත්‍රී රාහු කාලයේ 4:47 සිට 6:16 දක්වා යෙදෙනවා. අපි දැන් ලග්නයෙන් ලග්නයට පැහැදිලි කිරීම කරගමු. මේ අනුව ගත්තාම අද දිනේදී නැකත තමයි සුවන නැකත. සුවන නැකත අයිති චන්ද්‍රයට. එතකොට අපි බලමු ලග්නයෙන් ලග්නයට මේ චන්ද්‍ර කියන ගහතුමාගේ ගෝචර වීමත් එක්ක මොන වගේ සිදුවීමක් වෙයිද කියලා. මේෂ ලග්න හිමි ඔබගේ අද දිනේදී චන්ද්‍ර කියන ගහතුමා ඔබගේ ජන්ම කේන්ද්‍රය තුල ස්ථානගත වෙලා තියෙන ආකාරය සහ ඔබගේ සුබට ඉන්නවද අසුබට ඉන්නවද යන කාරණාව අනුව ඔබගේ පලාපලයේ යම් වෙනසක් විය හැකියි. කෙසේ වෙතත් හොඳ වුණත් නරක වුණත් ඔබට කළ යුතු පිළියම් මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා. චන්ද්‍ර කියන ගහතුමා ඔබගේ දසවන භාවයේ නියෝජනය කරනවා. දසවන භාවයේ නියෝජනය කරනකොට ඔබගේ පියා සහ ඔබගේ වෘත්තීයමය ස්ථානයේ නියෝජනය කරනවා. අද දිනේදී නව රැකියාවන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන අයට හෝ ඔබ රැකියාවක් කරන අයට ඊටාම යහපත් දවසක්. රැකියාවන් තුළ Tamanට හොඳ සතුටින් ප්‍රගතියකින් ඔබට වැඩ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කරන දරුවන්ටත් ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. ඉතින් අද දිනේදී මේෂ ලග්න හිමි ඔබගේ ජය අංකය තමයි අංක 7. සුබ වර්ණය තමයි නිල් පැහැති වර්ණය, ලා නිල් පැහැති වර්ණය. ඔබගේ සුබ දිශාව තමයි නැගෙනහිර දිශාව. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමි ඔබගේ අද දිනේදී වෘෂභ ලග්න හිමි අයට මේ කාල සීමාව තුල ගත්තාම විදේශගත වීමේ වාසනාව තියෙන අය.
ඊටාම යහපත් නමුත් දැනට ලෝකයේ පවතින දේවල් අනුව ඔබට ඒ දේවල් වල යම් වෙනස්කම් සිදුවේ හැකි. ඒක ලෝක ධර්මතාවයට අනුව යම් කිසි සිදුවීමක් වෙනවා නම් ඒ වෙන දෙයක්. නමුත් විදේශගත වීම සම්බන්ධ කාරණාවල් වල නියැලීම් තිබුණ අයට ඊටාම යහපත් හොඳ ආරංචියක් හෝ ලැබෙන්න පුළුවන්. අනිත් එක තමයි වෘෂභ ලග්නෙහිමි අයට ඔබ ආගම දහම ජ්‍යොතිෂයමය පැත්තට වැඩිපුර ඇල්මක් දක්වන දවසක් බවට පත් වෙනවා. අධ්‍යාපන මේ වැඩ කටයුතු කරන ළමයිටත් ඊටාම හොඳ දවසක් බවට පත් වෙනවා. රැකියාවන් කරන අයට පසුගිය කාල සීමාව තුළ රැකියාවන් ගැටලු තිබුණු අයට අද දිනේදී ඒ தত্ত্বය මගහැර ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ආදරය හා සම්බන්ධතා තිබුණු අයට ඒ දේවල් තුළට ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. ඉතින් අද දිනේදී ගත්තාම වෘෂභ ලග්නෙහිමි අයට මූල්‍ය තත්ත්වය සහ ධනස්ථානයටත් හොඳයි. ඔබගේ ජය අංකය තමයි අද දිනේදී අංක 5. සුබ වර්ණය තමයි කොළ පැහැති වර්ණය. සුබ දිශාව ඊසාන දිශාව. මිථුන ලග්නය. මිථුන ලග්නෙහිමි ඔබගේ මේ දවස් දෙකක් වගේ කාල සීමාවක් ඊතරම් යහපත් නොවන ගති Tamanට දැනෙන්න හැඟෙන්න පුළුවන් තමයි. ඒකට හේතුව චන්ද්‍ර කියන ගහතුමා ඔබගේ ජන්ම කේන්ද්‍රය තුල බාධක ස්ථානයේ තැබීම හේතුවෙන්. තමන්ගේ ජීවිතය තුළ දුක කනගාටුව කලකිරීම වගේ හැඟීම් දැනීම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මවත් එක්ක කටයුතු කරනවා නම් අධ්‍යාපන කරන දරුවෝ වේවා මවත් එක්කත් හිත පීඩාවක් නැති වෙන්න අවස්ථාවල් ලැබෙන්න පුළුවන් මේ දින දෙක තුල. විශේෂයෙන්ම අද දිනේදී වැඩිපුර එහෙම ඇති වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔබගේ කේන්තිය ආවේගය නිසා යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපන කරන දරුවෝ වේවා රැකියාවන් කරන දරුවෝ වේවා ඔබට ඊතරම් යහපත් නැහැ. ආදරය හා සම්බන්ධතාව තියෙන අය ඒ හා සම්බන්ධ කාරණාවල් වලදී හිත පීඩාවක් නැති වෙන්න පුළුවන් දිනයක් විදියට ගන්න පුළුවන්. මූල්‍ය තත්ත්වය සහ ධනස්ථානය නියෝජනය කරනකොට ඔබගේ අද දිනේදී ගනුදෙනු වලදී තාම පරිස්සම් විය යුතු බව මතක තියාගන්න. මිථුන ලග්නෙහිමියගේ අද දිනේදී ජය අංකයේ විදියට ගත්තාම අංක 2 ඔබගේ ජය අංකයේ විදියට භාවිතා කරන්න පුළුවන්. සුබ වර්ණය විදියට ගත්තාම රතු පැහැති වර්ණය. සුබ දිශාව දකුණු දිශාව. කටක ලග්නය. කටක ලග්නෙහිමි බහුතරයකට මේ කාල සීමාව තුළ ඇති වුණා වූ යම් යම් ප්‍රශ්න කරදර කියන දේවල් ඔබට අද දිනේදී යම් තාක් දුරට මෙල්ල කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සතුට, ප්‍රබෝධය, සැනසීම වගේ දේවල් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන කරන දරුවන්ට ඉතාම යහපත්. අද දිනේදී සියලු ලග්න හිමියන් සාහිත්‍ය කලාව වැනි විෂයන් වලට ඉතාම සුබයි. ඊගාව දේ තමයි තරුණ අවදියේ ඉන්න ළමයි ඔබගේ වෘත්තීය මේ ස්ථානයන් වලදී සතුටින් ප්‍රබෝධයෙන් ගත කරන්නට පුළුවන් දිනයක් බවට පත් වෙනවා. ඔබගේ ආදරය හා සම්බන්ධතා ගොඩනගා ගන්නට බලාපොරොත්තු වෙන අය හෝ වේවා සම්බන්ධකම් හෝ විවාහ ජීවිතයන් ගත කරන අය හෝ වේවා අද දිනේ ඊටාම යහපත්. කටක ලග්න හිමි ඔබට අද දිනේදී මුදල් තැන්පතු කිරීමක් කරොත් ඔබට ඒ දේ ඉදිරියට ඔබට ඊටාම යහපත් වෙයි. මොකද වැය ස්වභාවය අඩු වෙන්න පුළුවන්. ඒ තැන්පත් කරන මුදල ඉතිරියක් වෙන්න පුළුවන්. ඒක නිසා අද දිනේදී මේ කටක ලග්න හිමි අයගේ ජය අංකය තමයි අංක 9. ඔබගේ සුබ වර්ණය තමයි නිල් පැහැති වර්ණය. සුබ දිශාව තමයි ඊසාන දිශාව. සිංහ ලග්නය. සිංහ ලග්නෙහිමි ඔබගේ අද දිනේදී විශේෂයෙන්ම අධ්‍යාපන කරන දරුවෝ වේවා වැඩිහිටියන් හෝ වේවා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. තමන් ගන්න ආහාර තුලින් තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් කරගන්න පුළුවන්. ඒක නිසා අද දිනේදී ශරීර සෞඛ්‍ය ගැන ඊටාම සැලකිලිමත් වෙන්න. ඔබ අන් අයත් එක්ක හිත පීඩාවක් නැති කරගන්න එපා. සතුරුපඩුව විදිහට ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතිනවා. ගනුදෙනු වලදී මූල්‍ය තත්ත්වය සහ ධනස්ථානය ගැන කතා කරනකොට ණයට දීම් ණයට ගැනීම දෙකම මේ කාල සීමාව තුළ ඒ කියන්නේ විශේෂයෙන්ම අද දිනේදී කරන්න එපා. ඒ විතරක් නෙමේ මේ සිංහ ලග්න හිමි අය ඔබගේ නැන්දම මාමා ඉන්නවනම් නැන්දම මාමලත් එක්ක ගැටුම් නිර්මාණය නොවන විදිහට වැඩ කටයුතු කරන්න. ඉතින් මේ සිංහ ලග්න හිමි අය අද දිනේදී ඔබගේ ජීවිතය තුළ සාර්ථක කර ගැනීම සඳහා ජය අංකයේ විදිහට ඔබ භාවිතා කරන්න අංක 4. සුබ වර්ණයේ විදිහට
රතු පැහැති වර්ණය භාවිතා කරන්න. සුබ දිසාව දකුණු දිසාව. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබගේ අද දිනේදී ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. අධ්‍යාපනමය වැඩ කටයුතු කරන ළමයින්ට නම් ඊටාම යහපත් දවසක්. තමන්ගේ අධ්‍යාපන කටයුතු ඊටාම සාර්ථක වෙන දවසක් බවට පත් වෙන්න පුළුවන්. රැකියාවන් වල නියැලෙන අය ඔබගේ රැකියාවන් තුල තමන්ට ප්‍රගතියක් සහ සතුටක් ප්‍රබෝධයක් ඇති කරගන්න පුළුවන් දවසක්. ඒ විතරක් නෙවෙයි ඔබගේ යාළු මිත්‍රයන් හා සම්බන්ධව ගත්තොත් අද දිනේදී ඔබට ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. නව මිත්‍රයෙක් ඔබට මුණ ගැහෙන දවසක් බවට පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ අද දිනේදී ඔබ ගෙයක් දොරක් ඉඩමක් මිලදී ගැනීමක් ඉදිකිරීමක් සම්බන්ධ කටයුතු වල නියැලෙනවා නම් ඊටාම සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. අද දිනේදී ඔබගේ ජය අංකය විදිහට ගත්තාම ඔබගේ ජය අංකය තමයි අංක 9. සුබ වර්ණය තමයි සුදු පැහැති වර්ණය. සුබ දිසාව තමයි නැගෙනහිර දිසාව. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබගේ අද දිනේදී කොහොමද? අධ්‍යාපන කරන දරුවන්ට නම් අද දිනේදී ඔබ ඔබගේ අධ්‍යාපනමය වැඩ කටයුතු සම්බන්ධව අවබෝධයකින් සහ තමන්ගේ හොඳ කල්පනාවකින් කරන්න යොමු වෙන්න. ඒ විතරක් නෙවෙයි අද දිනේදී ඔබ ඔබගේ ක්‍රීඩාව වැනි විෂයන් වලට එහෙමනම් ඊටාම හොඳ දවසක් බවට පත් වෙනවා. මීළඟට ඔබගේ යාළු මිත්‍රයන් හා සම්බන්ධව කටයුතු කරද්දිත් ඊටාම සැලකිලිමත්ව කටයුතු කරන්න. අද දිනේදී ගේදොර ඉඩකඩම් යාහන වාහන මිලදී ගැනීමක් හෝ ඉදිකිරීමක් සම්බන්ධ නියැලෙන අයට ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. ගනුදෙනු සම්බන්ධ කටයුතු කරන අය අද දිනේදී ඔබගේ ව්‍යාපාරමය වැඩ කටයුතු වලට ඊටාම යහපත් දවසක් බවට පත් කරගන්න පුළුවන්. ආදරය හා සම්බන්ධතා සම්බන්ධ මාතෘකාව යටතේ ගතහම ඔබගේ අද දිනේදී එවැනි කාරණාවල් වලට ඊටාම යහපත් වෙනවා. ඔබගේ තමන්ගේ එම කාරණාවල් තුලින් සතුටින් ප්‍රබෝධයෙන් ජීවිතය ගත කරන්න පුළුවන් දවසක් බවට පත් වෙනවා. ඉතින් අද තුලා ලග්න හිමි අයට ඊටාම සුබයි කියන එක ගැන පැහැදිලිවම කියන්න පුළුවන්. අද දිනේදී ඔබගේ ජය අංකය තමයි අංක 1. සුබ වර්ණය තමයි දම් පැහැති වර්ණය. සුබ දිසාව නැගෙනහිර දිසාව. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමි අයට අද දිනේදී නව මිත්‍රයෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒක අධ්‍යාපනමය වැඩ කටයුතු කරන ළමයි වේවා, රැකියාමය තත්ත්වයන් හෝ අය වේවා, වැඩිහිටියන්ට වේවා. ඔබට අද දිනේදී නව සම්බන්ධතාවයක් නව මිත්‍රයෙක් ඔබට මුණ ගැහෙන්න පුළුවන් දවසක්. ඒ විතරක් නෙවෙයි ඔබගේ වැඩ කටයුතු සම්බන්ධව ඔබට හොඳ වීරියක්, ධෛර්යයක්, හැකියාමය තත්ත්වයක් වර්ධනය කරන දවසක් බවට පත් වෙනවා. ඉතින් අද දින ගත්තාම වෘශ්චික ලග්න හිමි අයට ඒ අනුව ගත්තොත් ඊටාම සුබයි කියන එක ගැන කියන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමි අය අද දිනේදී ඔබගේ ජීවිතය තුළ ඔබ යම් වැඩ කටයුත්තක් ඔබ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වෙන යම් වැඩ කටයුත්තක් සම්බන්ධ තියෙනවා නම් එවැනි දේවල් ආරම්භ කරගන්න අද දවසේ යොදාගත්තොත් ඊටාම සුබයි කියන එක ගැන කියන්න පුළුවන්. අද දිනේදී ඔබගේ ජය අංකය තමයි අංක 6. සුබ වර්ණය තමයි තැඹිලි පැහැති වර්ණය. සුබ දිසාව තමයි නිරිත දිසාව. ධනු ලග්නය. ධනු ලග්න හිමි අයට අද දිනේදී අධ්‍යාපනමය වැඩ කටයුතු කරන ළමයි තමන්ගේ අධ්‍යාපනමය වැඩ කටයුතු සම්බන්ධව ඊටාම සැලකිලිමත් විය යුතුයි. ඒ කියන්නේ ඔබ හොඳ අවධානයකින් වැඩ කටයුතු කරන්න. අද දිනේ එතකොට ඔබට අධ්‍යාපන කියන දේවල් ඊටාම වැදගත් විදිහට ඔබ හිතනවා නම් ඔබ ඒ දේවල් සාර්ථක කරගන්න උත්සාහ කරනවා නම් ඒ තුලින් ඔබගේ ඉදිරියටත් යහපත් වේවි කියන එක ගැන කියන්න පුළුවන්. රැකියාමය තත්ත්වයන් වල ඉන්න අයට රැකියාමය වැඩ කටයුතු වලට ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. සතුටින් ප්‍රබෝධයෙන් ඔබගේ රැකියාව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. නව රැකියාවන් බලාපොරොත්තු වෙන අයට එවැනි කටයුතු වලට යොමු වීම තුළින් අද දිනේදී හොඳ යහපත් රැකියාවක් Tamanට හිමි කර ගැනීමට හැකි වෙන බව පැහැදිලිවම කියන්න පුළුවන්. මූල්‍ය තත්ත්වය සහ ධනස්ථානය ගැන ගත්තාම අද ඔබගේ ගනුදෙනු සම්බන්ධ දේවල් වලින් ඔබට ප්‍රයෝජන, ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒක නිසා එවැනි කටයුතු වලට ඉතාම යහපත්.
අද දිනේදී ඔබගේ ජය අංකය තමයි අංක 2. සුබ වර්ණය තමයි සුදු පැහැති වර්ණය. සුබ දිසාව ගිනි කොන දිසාව. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබගේ අද දිනේදී පෙරපින් ඉස්මතු වෙන දවසක් කිව්වොත් හරි. අද දිනේදී ඔබට පුළුවන් නම් ඔබගේ ජීවිතය තුළ යම් කිසි දෙයක් වෙනුවෙන් ඔබට පිනක් එක්රැස් කරගන්න පුළුවන් දෙයක්. කුමන හෝ දෙයක් කිරීම තුළින් ඔබගේ ජීවිතයේ ඉදිරියටත් ඒ ඊටාම යහපත් වේවි කියන එක ගැන පැහැදිලිවම කියන්න පුළුවන්. ඉතින් මකර ලග්න හිමි අයගේ මේ කාල සීමාව මකර රාශියට අධිපති ග්‍රහතුමාගේ තැන්පත් වීමම මීන රාශිය ගත වෙලා තියෙනවා. එතකොට ඔබගේ මේ කාල සීමාව තුළ සෙම සම්බන්ධ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් පිහිටීමත් සතුරු පඩ්ඩු ඇති වෙන්න පුළුවන් පිහිටීමත් මගහැරීමකට ලක් කරගන්න පුළුවන්. අධ්‍යාපන කරන දරුවන්ට අධ්‍යාපන සාර්ථක වෙන්නත් රැකියාවන් කරන අයට අද දිනේදී ඔබගේ රැකියාවන් සාර්ථක වෙන්නත් ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. ඉතින් මේ මකර ලග්න හිමි අයගේ අද දිනේදී ජය අංකය අංක 1. සුබ වර්ණය තමයි කහ පැහැති වර්ණය. සුබ දිසාව උතුරු දිසාව. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබගේ අද දිනේදී සුවන නැගත ක්‍රියාත්මක කරන චන්ද්‍ර කියන ග්‍රහතුමා වැය ස්ථානයේ නියෝජනය කරනවා. කුම්භ රාශියට අධිපති ග්‍රහතුමා ඔබගේ ධන ස්ථානයේ නියෝජනය කරනවා. එහෙමනම් අද දිනේදී ඔබට මිල මුදල් වැයවීම වෙන්න පුළුවන් වැඩිපුරම දවසක් විදිහට ගන්න පුළුවන්. ඉතින් අද දිනේදී ඔබ කෙසේ හෝ වේවා ඔබ ගනුදෙනු කරද්දී ඊටාම පරිස්සමෙන් ඔබට පාඩු අලාභානි වෙන්න පුළුවන් නිසා. ඉතින් අද දිනේදී පසු වුණාන් පස්සේ ඔබට මේ චන්ද්‍ර කියන ග්‍රහතුමාගේ ගෝචර වීම ඔබගේ ජන්ම කේන්ද්‍රයේ කුම්භ රාශිගත වෙනවා. ඉතින් ඒක නිසා අද දිනය පමණක් ඔබට මේ ගනුදෙනු වලදී පරිස්සම් විය යුතු බව පැහැදිලිවම මතක් කරලා දෙන්න ඕන. අධ්‍යාපනමය වැඩ කටයුතු කරන අය උත්සාහයෙන් උනන්දුවෙන් අද දිනේදී කතරම් එපා වීමකින් කරන්න හිතුණත් ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න. රැකී රක්ෂාවන් කරන අය ඔබට අද රැකියාවකට යාමට නොහැකි වෙන්න. එහෙම නැත්තම් නිවාඩුවක් දාන්න හිතනවා නම් ඔබට ඔබගේ ජීවිතය තුළ වැදගත්ම දෙයක් මගහැරෙන්නට යන දවසක් වගේ තේරෙනවා නම් කෙසේ හෝ තමන්ගේ රැකියාවන් වලට උත්සාහයෙන් උනන්දුවෙන් යොමු වෙන්න කියන එකත් මතක් කරලා දෙනවා. අද දිනේදී ඔබගේ ජය අංකය තමයි අංක 3. සුබ වර්ණය තමයි දුඹුරු පැහැති වර්ණය. ඔබගේ සුබ දිසාව තමයි වයඹ දිසාව. මීන ලග්නය. මීන ලග්න හිමි ඔබගේ අද දිනේදී චන්ද්‍ර කියන ග්‍රහතුමාගේ තැන්පත් වීම මකර රාශිගත වෙනවා. අද දිනේදී ඔබ ආගම දහම ජ්‍යොතිෂයේ පැත්තට ඇල්මක් නැඹුරු කිරීමක් දක්වයි කියන එක ගැන පැහැදිලිවම කියවෙනවා. මීන ලග්න හිමි ඔබගේ අමතර ආදායමක් විදියට හෝ ඔබට එහෙම නැත්තම් ඔබ කරන වෘත්තීය තුලින් හෝ ඔබට ගත්තොත් YouTube නාලිකා එහෙම නැත්තම් මාධ්‍ය පැත්තෙන් ඔබ නව දෙයක් ආරම්භ කරන්න ව්‍යාපාරමය දෙයක් ආරම්භ කරන්න වගේ දේවල් ඔබ බලාපොරොත්තු වෙනවා නම් අද දිනේදී ඊටාම යහපත් බව පැහැදිලිවම කියන්න පුළුවන්. අද දිනේදී අධ්‍යාපන කරන දරුවන්ටත් ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. ඉතින් ආදරය හා සම්බන්ධතාවල නියැලෙන අයටත් ඊටාම සුබ දවසක් කියලා කියන්න පුළුවන්. අද දිනේදී ඔබගේ ජය අංකය තමයි අංක 2. ඔබගේ සුබ වර්ණය තමයි ලා දම් පැහැති වර්ණය. සුබ දිසාව තමයි නැගෙනහිර දිසාව. ඉතින් අද දිනේදී සියලු ලග්න පලාපල සම්බන්ධ පැහැදිලි කිරීම කරා. ඉතින් මම හිතනවා මම කියවන ආකාරය යම් ආකාරයකින් වේග වැඩිද කියන එකක් ගැන හිතෙනවා. නමුත් මට අවශ්‍ය වෙන්නේ යම් කිසි පුද්ගලයෙක් මේ දේ බලනකොට තමන්ගේ කාරණාව ඉක්මනින් බලාගන්න බලාපොරොත්තු වන අය ඉන්නවා. කාලය වැය කරන්න අකමැති අය ඉන්නවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට පහසුවක් වෙන්න තමයි මේ ඉක්මනින් පලාපල කතනය කරේ. නැත්තම් මීට වැඩිය තවත් කරුණු කීපයක් එක්රැස් කරගෙන සහ කරුණු කීපයක් හඳුන්වා දෙමින් වැඩිපුර කාල වේලාවක් ලග්නයක් වෙනුවෙන් පැහැදිලි කිරීම කරන්න පුළුවන්. නමුත් දැන් මේ ඔබගේ ජීවිතය තුළ එදිනෙදාට අවශ්‍යම කාරණාවල් ටික පමණක් යොමු කිරීම සිද්ධ කරා.
ඒ ඔබට ඊටාම වැදගත් වේවි හෙට දිනේ සාර්ථක කරගන්න කියන එක ගැන මං විශ්වාස කරනවා. විශ්වාස කරනවා විතරක් නෙවෙයි අත්දැකීම් තුලින් දන්නවා. ඒක නිසා ඔබගේ හෙට දිනය ඊටාම සාර්ථක දවසක් බවට පත් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හැමෝටම බුදු සරණයි.